ඔය ඉර පායන වෙලාවට ඔබට ටිකක් අවුරස්මේ වැඩියෙන් දැනෙන වෙලාවට අද වගේ දවසක විශේෂයෙන් නෑ එළියට බැස්සොත් එහෙනම් මේ වෙලාවේ එළියේ කකුල තිබ්බ ගමන් ඔබට යටිපතුල් පිච්චෙන වගේ දැනෙවි වෙනවා. ටක් ගාලා හිත ගැටෙනවා මේ වෙලාවට. සූ අව් කියලාගෙන හරි ඔබ දුවයි. නමුත් හිත ගැටි. අර හිතේ එන සියුම් ගැටිල්ල පින්නතුනේ ඔබ නොදැනගත්තට ಜಾතිය හැදෙන හිතක ඒ සියුම් ගැටිල්ල පවා කර්මජලයන්ට එකතු වෙනවා පින්නතුනේ. නැවත ඔබට පාප විපාකයක් ගැන දෙන්න. පාප විපාකයක් එන්න පිටින් සත්තු මරන්න ඕනේ නෑ මතක තියාගන්න. හිතන්නකො ඔබේ කේන්ති පිට කරගෙන ඔබ ගහකට ගැහුවයි කියලා. ඔබ නිකන් තනියෙන් කිව්වයි කියලා තරහ ගිහිල්ලා. කාටවත් බයින්නේ නැහැ. ඔබට කේන්තියම ඔබ කරන්නේ තනියෙන් කියවනවා. අපි තුමු. ඔබට හිතෙන්නේ ඔතනදී පව් සිද්ධ වෙන්නේ නැද්ද? සිද්ධ වෙන්නේ නැද්ද? සිද්ධ වෙනවා. කර්මපත කියලා කියන්නේ එකක්, කර්ම කියලා කියන්නේ තව එකක්. කර්මද රැහැනට පිටින් කර්ම එකතු වෙන්න කර්මපතයක් වෙන්න ඕනේ නැහැ. කර්මපතයකින් කරන්නේ උප්පත්තිය හදලා දෙන එක. ඔබ ඉපදෙන තැන තීරණය වෙනවා පිටින් කර්මපතයකින්. නමුත් කොහේ ඉපදුනත් පින්තුනේ කන්න සුක්ඛ විපාකම්. කොහේ ඉපදුනත් ඒ ඉපදිච්ච තැන ඉඳන් ඔබට ලැබෙන්න නියමිතව තියෙන්නේ සැප විපාකද දුක් විපාකද කියන එක තීරණය වෙන්න කර්මපත උනේ නැහැ. ඒක හුදෙක්ම කර්මයකින් සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඔබට කේන්තියක් ගියපු වෙලාවක තනියෙන් හරි ඔබ කියව. අපි තුමු සාමාන්‍යයෙන් කරන්නේ කාමරයට ගිහිල්ලා දොර වහගෙන ඔබ කියවනවා. තනියෙන් කියවනවා. ආත්මතු පරම්පරාවටම බයිනවා පිටින් ඉන්න කට්ටියට ඔබ බිහි කරපු කට්ටියට අල්ලපු ගෙදර මිනිස්සුන් බිහි කරපු කට්ටියට රටේ ජනාධිපතිතුමාගේ ඉඳන් ඔක්කොටම බයිනවා. බැනලා ඔබේ හිතේ අර පීඩාව නැති වුණාට පස්සේ ඔබ හල පොඩ්ඩක් නිදා ගන්න. ඊට වඩා හොඳයි ඒ ටික කියන්න කලින් නිදාගත්තා නම්. ඔබ නිදාගත්තට පස්සේ බනින්නේ නැහැ නේ ඔබ. නමුත් ඔබ දැන් මේ කේන්ති ගිහිල්ලා කියවන වෙලාවට පිටින් ඔබ ගොඩක් දුරට දන්නේ නැහැ මේ කතාව. කවුරුත් ඔබ ඉස්සරහින් ඉන්න ඕනේ නැහැ. ඒ වෙලාවට ඔබට පව් සිද්ධ වෙනවා. ඔබ හිතනවලට බොහොම බරපතල බොහොම පුළුල් පරාසයක පින්වතුනේ පව් කියන එක සිද්ධ වෙන්නේ. පවයි පිනයි දෙකම.